එහෙම හිතන්නේ සිංහල කියන ගෑවිච්ච ඔක්කොම මෙයා කරන්නේ. බොරු කතා කියන්නේ පාංගල ඕවා. එහෙම වා බොරුවට මේ ආන්සේ වල මේවත් වවුනිය මේ මිනිහක් අතල්ලානේ ලීඩ දෙන්න හැල්ලු නේ. ඇයි මොකක්ද මේ බොරු කතාව? සිංහල මිනිස්සුන්ගේ මේ වවුනිය අපේ බොරු කතාව ඔය කියන්නේ අංකල් ඔයා පිළිගන්නවද ඉතින්? ඈ? දැන් කියන්නේ මොකද්ද කියන්නේ ආණ්ඩුව අවුල්ද කියන්නේ? ආණ්ඩුව අවුල් කරගෙන නැහැ. අවුල් කරන්නේ? වැඩ ටිකක් හොඳට කරනවා. රටනා අවුල් පැත්ත විතරක් කොහොමද කියන්නේ? ඒක විතරක් මට කියන්න තරහ නැද්ද? මට ජාතියක් දැන්නත් නේ සංස්කෘතියක් නෑ ඒක. බොරු කියන්නේ පානේ. ඒ වාමන කිව්ව අපිට ඡන්ද දෙන්න කියලා. ඒක කවුද දන්නේ වාව් දෙන්න කියලා මැරෙන්න හැදුවේ නැද්ද කියන්නේ මෙතන? උන්ගේ වැඩ පිළිවෙල අපි කිව්වේ නෑ උන්ගේ වැඩ පිළිවෙල නරකයි කිව්වේ නෑ. ඔව්. උන්නේ දැන් හදන්නේ මේ සිංහලට අරියාදු කරන්නේ හදන්නේ දෙමළ පැත්ත අරගෙන. සිංහලට අඩියදු කරේ නෑ නේ ඒක බොරු කතාවන්නේ. අර පස්සට ආමුදුරන් හිරේ දානේ. සත්සපාමුදුර මොකද හිරේ ගියේ? මේක මේ පාදකරවට ගහුවේ කියලා පොලිස්කාර 6 දිනක ගෑලා සත්සාරදි කළා. ඒක සාක්ෂි තිබ්බනේ අංකල් ඒක නුනේ. මේක බෙදලා ආමුදුර පෙඩි ගහනවා. ආමුදුර පෙඩි ගහනවානේ මේ වීඩියෝ වල වෙන්නේ. ආමුදුර පොලිසියෙන්ද ගහනවා වගේ මන්නම් දැක්කේ. නේද? ආමුදුර පොලිසියෙන්ද ගහනවා වගේ නේද දැක්කේ අපි? මේ උන් කෙනෙම කියන උ කොටියක් අර්ජුන කියන උ කොටිය උ බය නැලු කෙනෙම උ කොටිය කියලා කියනවලු. ඒවට උඹලගේ ජාතිය උඹලගේ උඹ පව දෙනවනේ බං. මොකද්ද මට ගියේ මට දකුණේ උඹලගේ ඡන්ද හම්බෙනවා කියලා උ කියන එක. මම දෙමළ වුණාට මම කොටිය වලට මට සිංහල ඡන්ද හම්බෙන්නේ කො උඹලගේ කොන්ද පාන උඹලගේ ජාතියක් ගන්න නැහැ කියලා උ කියනවා. මම මේ වන්දයිති වා කිව්වා අපි දුන්නා. දැන් ඔයාම කියනවා අපිට ඉතින් ඔහොම. අලමුකෝ ඉතින්